ඔව් එනවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මිචිගන් සෙන්ටිමන්ට් එක සෙට් ප්‍රයිස් නෙගටිව් විදිහට මේ වෙලාවේ ඩේටා එක රිලීස් වුණා. ඉතින් US මිචිගන් සෙන්ටිමන්ට් එක ගොඩක් මැක්‍රෝ ඩේටා පැත්තෙන් ගත්තාම වැදගත් ඉවෙන්ට් එකක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේ වෙද්දි අපි ගත්ත GBP NZD ට්‍රේඩ් එක පිප්ස් මම හිතන්නේ මෙතන තියෙනවා ප්‍රොෆිට් එක පිප්ස් වලින් ගත්ත පිප්ස් 81ක ප්‍රොෆිට් එකක රන් වෙනවා. ඉතින් සෙෂන් එක වොලටයිල් නිසා මේක තාම බ්‍රේක් ඉවෙන් දාගන්න එපා. නෙක්ස්ට් ඩේ කැනල් එකේ විග් එකට ස්ටොප් ලොස් අදින්න පුළුවන්. ඒ කියන්නේ මේක අපහු ඩිස්කවුන්ට් එකේ හැකියාවක් තියෙන නිසා තමයි මම මේ විදිහට ඔයාලට කියන්නේ. ඒ නිසා කවුරුත් දැනට එන්ට්‍රි බ්‍රේක් ඉවෙන් දාගන්න එපා. මේක තව ටිකක් අපි නිදහසේ ට්‍රේඩ් එකට රන් වෙන්න දෙමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් සෙෂන් එකේ විදිහට ගත්ත ෆෝකාස්ට් එක, ඒ කියන්නේ මැක්‍රෝ ෆන්ඩමෙන්ටල්ස් වලින් ගත්ත ෆෝකාස්ට් එක මෙතනදී හරි ගියා. GBP NZD ෂාප් ඩ්‍රොප් එකකට ගියා. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ෆන්ඩඩ් account එකක් ඒ කියන්නේ රිස්ක් කරලා ගන්න නිසා තමයි මෙච්චර අඩු percentage එකක් මේ ට්‍රේඩ් වලට අපි රිස්ක් කරන්නේ. ට්‍රේඩ් එක දැනට අපි අල්ලගෙන ඉමු. එතකොට short term sentiment update එකක් ගැන කතා කරන්න තමයි මම මෙතන ගත්තේ. ඔයාලගේ knowledge එක වැඩි දියුණු කර ගැනීම සඳහා. ඉතින් අපි ගත්තොත් එහෙම මේ වෙලාවේ gold එක pull back එකක් දුන්නා අපිට බලා ගන්න පුළුවන් යම් කිසි තරමකින්. ඉතින් gold එක මේ වෙද්දි 2987 කියන level එකේ trade වීගෙන තියෙනවා. gold එක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අද 3000 කියන level එක touch කරේ. ඉතින් මම විශ්වාස කරනවා එක්ක ප්‍රයිස් එක මෙතන ඩ්‍රොප් වෙන්න ඕනේ නැත්නම් ආපහු ප්‍රයිස් එක මේ ඕල් ටයිම් හයි එක හදන්න ඕනේ. හේතුව තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලා මේ වගේ ලෙවල් වල බලන්නේ සෙල් ඔපචුනිටිස් හොයන්න. එතකොට සෙල් කරන නිසා එයාලගේ කරන්න ලික්විඩිටි එක ආපහු මේ මාකට් එක සෑහෙන්න බයි වීමේ chance එකක් තියෙනවා. එතකොට අපි අවධානයෙන් යමු. නමුත් අර මම කලින් කිය වගේ සිකුරාදා කියන්නේ ස්පොට් බයර්ස්ලා ප්‍රොෆිට් බුක් කරන දවසක්. ඒ නිසා ඔයාලා ඒක ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. ප්‍රොෆිට් බුක් කරන්න ගත්තොත් අඩුම තරමේ මේ ගෝල්ඩ් එක පිප් 400ක් 500ක්වත් ක්‍රෑෂ් වෙලා තමයි නතර වෙන්නේ. එතකොට වික්ස් එක දිහා මොනිටර් කරද්දී වික්ස් එක මිනිත්තු 15 මට තාමත් රිකවරි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි ඉන්ඩිකේට් කරන්නේ. සාමාන්‍ය මාකට් අන්සර්ටනිටි එකක් තිබ්බොත් මෙතනදී වික්ස් එක මේ වගේ ඩිස්කවුන්ට් හදන්නේ නැහැ. නමුත් අපිට බලා ගන්න පුළුවන් ලාස්ට් මිනිත්තු 15 ප්‍රයිස් ඇක්ෂන් එක රීඩ් කරද්දී සෑහෙන්න සෙලර්ස්ලා මාකට් එකට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. සෙලර්ස්ලා සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එක මේ අන්සර්ටනිටි එක දිගටම තියෙයි කියලා. මොකද දැන් මේ මාකට් සෙන්ටිමන්ට් එක මම හිතන්නේ ගෝල්ඩ් එක ඩයිජෙස්ට් කරගෙන ඉවරයි. එතකොට ගෝල්ඩ් එක මේ ලෙවල් වලින් 3000 3017 3015 3010 වගේ ලෙවල් වලින් අනිවාර්යයෙන්ම පුල් බෑක් වෙන්න ඕනේ. නැත්නම් මේ තියෙන ලෙවල් එකෙන් පිප් 300ක් 500ක් ඩ්‍රොප් වෙන්න ඕනේ. ඒක ඔයාලගේ පවුච් එක සෙටප්ස් වලින් ඔයාලා කැච් කරගන්න ෆන්ඩඩ් account එක කැච් කරන්න යන්න එපා. මේ වෙද්දි අපේ ට්‍රේඩ් එක රන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊයේ ඩොලර්ස් 75ක් ලොස් වුණා. ඒ 75ත් කවරලා ඩොලර්ස් 90ක ප්‍රොෆිට් එකක දැන් ඔයාලගේ ට්‍රේඩ් ටික රන් වෙන 5k accounts තියෙන කට්ටිය ඩොලර්ස් 45කට ආසන්න ප්‍රොෆිට් එකක මේ ට්‍රේඩ් එක දැන් රන් වෙන්න ඕනේ. ඉතින් මේ ට්‍රේඩ් එකේ දීපු මේ කන්ෆර්මේෂන් එක ඔයාලට පැහැදිලිවම පේනවා. අපි කතා කරා වගේ ස්ටොක් මාකට් කොරලේෂන් එක පැහැදිලිවම මෙතනට බලපෑවා. අපි මේ ට්‍රේඩ් එක ගන්න කලින් ඔයාලට මතකයි GBP 6A ෆියුචර්ස් දාගෙන කම්පැරිසන් කරා China 50 ස්ටොක් මාකට් එකත් එක්ක මේක රීකෝරිලේට් කරලා පෙන්නවා. මෙතනින් ඩිමාන්ඩ් එන්න ඕනේ මේ තියරි එකට අනුව කියලා. ඒකට ඔයාලටම පැහැදිලි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ඉගෙන ගන්න එක කොච්චර වැදගත්ද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේවා 1 hour ට්‍රෙන්ඩ් එකට සාපේක්ෂව OC ෆියුචර්ස් ඩිමාන්ඩ්ලා තියෙන හැටි. ඒ වගේම අපි ගත්තොත් එහෙම 6N මාකට් එක 6N කියන නිව්සීලන්ඩ් ෆියුචර්ස්. ඒතකොට නිව්සීලන්ඩ් ෆියුචර්ස් ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේ ස්ටොක් මාකට් ඩිමාන්ඩ් එකත් එක්කම 6N ෆියුචර්ස් ඩිමාන්ඩ් වීගෙන යනවා. ඉතින් 6N ෆියුචර්ස් chart එක ඉන්ඩිකේට් කරන විදිහට GBP NZD සෙල් එක තාමත් රන් වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම බාස්කට් ඉන්ඩෙක්ස් වල විශ්ලේෂණය කරද්දී බාස්කට් ඉන්ඩෙක්ස් වල NZD වල හැසිරීම අපි බලද්දී හැම පැයක් එකකම NZD මේ වෙලාවේ 4 hour price action එක අප්ට්‍රෙන්ඩ් එකක මූලාරම්භයක් අරගෙන තියෙනවා. එතකොට මේ මම විශ්වාස කරනවා මේ බාස්කට් ඉන්ඩෙක්ස් එක අඩුම තරමේ 4.72 කියන ලෙවල් එකකටවත් යයි කියලා. එතකොට මේක 4.72 කියන්නේ මෙන්න මේ වගේ ලෙවල් එකක්. එතකොට මේ බාස්කට් ඉන්ඩෙක්ස් එක මේ වගේ යනවා කියන්නේ අපිට බලා ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අපි සෙල් කරලා තියෙන්නේ GBP බාස්කට් එක. එතකොට GBP බාස්කට් ඉන්ඩෙක්ස් එක අපි බැලුවොත් එහෙම GBP ඉන්ඩෙක්ස් බාස්කට් එක අපිට බලා ගන්න පුළුවන් ෂාප් ඩවුන් ට්‍රෙන්ඩ් එකක මූව් වෙනවා. GBP බාස්කට් ඩවුන් වෙනවා. NZD බාස්කට් ඉන්ඩෙක්ස් එක අප්සයිඩ් යනවා. ඒත් එක්කම 6A ෆියුචර්ස් අපිට බලා ගන්න පුළුවන් අප්සයිඩ් යනවා. and 6N ෆියුචර්ස් අප්සයිඩ් යනවා. ඒකත් එක්කම CN50 ෆියුචර්ස් CN50 මාකට් එක ගත්තොත් එහෙම කන්සිස්ටන්සි අප් ට්‍රෙන්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම ට්‍රේඩ් එකක් එක්කම ඒ කියන්නේ මේ හැම දත්තයක් එක්කම මාකට් එක කම්පැරිසන් කරද්දී අපිට බලා ගන්න පුළුවන් අපිට කියන්න පුළුවන් එකම දේ තමයි
ඕස්ට්‍රේලියන් බොන්ඩ් ඩීලුත් එක්ක අපි ගත්තොත් එහෙම නිව්සීලන්ඩ් 5 year බොන්ඩ් ඩීල් මාකට් එක කන්සිස්ටන්සි අප් ට්‍රෙන්ඩ් එකක් ඉන්ඩිකේට් කරලා තියෙනවා 4 hour time frame එකෙන් gap එකක් එක්ක. ඉතින් මේක සාමාන්‍යයෙන් 4.180 කියන ලෙවල් එකට යන්න ඕනේ මේ price action tier එකට යනවා 4.190 යනවා කියන්නේ GBP NZD ගත්තොත් GBP NZD තව sharp drop එකකට යන්න පුළුවන්. ඉතින් මෙතනින් ඩිස්කවුන්ට් වෙන්න පුළුවන් ඉන්ට්‍රෙස්ට් වලට ඔයාලා පැනික් වෙන්න එපා ඩිස්කවුන්ට් වුණොත් අපි ට්‍රේඩ් එක දැනට හෝල්ඩ් කරගෙන ඉමු. මම මේ කන්ෆරන්ස් එක ගත්තේ ගෝල්ඩ් එකේ අවුට්ලුක් එකක් දෙන්න ඔයාලගේ පර්සනල් සෙටප්ස් වලට ගෝල්ඩ් එක සෙල් කරන එක නුවණට සුදුසු නෑ. හැබැයි මේ වගේ ලෙවල් එකක බයි කරන එක නුවණට සුදුසු නෑ. අපි මේකට කියන්නේ සයිකොලොජිකල් ලෙවල් කියලා මේ වගේ ලෙවල් වලින් පරිස්සම් වෙලා ඉන්න එක ඔයාලගේ වැඩක්. හැබැයි ගෝල්ඩ් එක සෙල් පැත්ත බරයි අර බයි ලෝ සෙල් හයි සෙල් බයි ලෝ සෙල් හයි තියරි එකට අනුව. දැන් අපි ඉන්නේ හයි එකක. ඒ නිසා ගොඩක් ට්‍රේඩර්ස්ලා මේ වගේ ලෙවල්ස් වලින් ගෝල්ඩ් එක සෙල් කරන්න තමයි බලන්නේ. එතකොට එයාලට එපා කරලා තමයි මේක සෙල් වෙනවා නම් සෙල් වෙන්නේ. ඒකත් එක්ක අපි බැලුවොත් එහෙම මිචිගන් සෙන්ටිමන්ට් එකේ හැසිරීමත් එක්ක අපි බලමු යූරෝ USD එක කොහොම වේද කියලා. යූරෝ USD එකේ අපිට බලා ගන්න පුළුවන් තරම් වොලටිලිටි එකක් නැහැ. මේ වෙද්දි USD එක මේ data already price කරගෙන ඉන්නේ. ඉතින් GBP NZD ට්‍රේඩ් එක ගත්තොත් GBP NZD එකට දැනට කිසිම අවදානමක් නැහැ. හැබැයි මට මේක ටේක් ප්‍රොෆිට් SL වෙනස් කරන්න වුණොත් මම මේක වෙනස් කරනවා. ඒකටත් මිනිත්තු 30කට කලින් කන්ෆරන්ස් එකක් ගන්නවා කියලා ඔයාලා ගෲප් එකේ පබ්ලිෂ් කරලා තමයි ඒ කන්ෆරන්ස් එක ගන්න. දැනට ඔයාලගේ ට්‍රේඩ් සෙටප්ස් වලට තියෙන රිස්ක් එක අඩුයි. මොකද VIX එක ඩ්‍රොප් වෙච්ච හින්දා කියන්නේ 50 ස්ටොක් මාකට් අප් ට්‍රෙන්ඩ් එකත් එක්ක මේ වගේ ට්‍රේඩ් හයි කන්ෆික්ෂන් වෙනවා. ඒ කියන්නේ ඉහළ විශ්වාසදායී ට්‍රේඩ් වෙනවා මේ වගේ ට්‍රේඩ් සෙටප්ස්. ඉතින් බජයි නම් අපි ඕක මේ 1-to-1 ගියාම බී කරන්න නැතුව ඉන්නන්නේ. 1-to-1 ගියපුවාම බී කරන එකේ ප්‍රශ්නයක් නැහැ මල්ලි. හැබැයි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ලොකු හුස්මක් ඉහළට ලොකු හුස්මක් පාත දාන්න ඕනේ. ඒක මේ ස්වභාව ධර්මයේ නීතිය. හැම දෙයකම සම්බරතාවයක් තියෙන්න ඕනේ. එතකොට සෙල් වුණොත් ලොකු සෙල් එකක් ගියොත් ලොකු ඩිස්කවුන්ට් එකක් එනවා වගේ තමයි ලොකු බයි එකක් ගියොත් ලොකු ඩිස්කවුන්ට් එකක් එනවා. එතකොට බ්‍රේක් ඉවන් දාන එකේ එකම අවදානම තමයි පොඩි රිස්ක් එකක් තියෙනවා. හැබැයි අපිට පුළුවන් බ්‍රේක් ඉවන් දානවට වඩා මේ ට්‍රේඩ් එක 1-to-1 ටාගට් එක හිට් වුණොත් මම දන්නේ වේද නැද්ද කියලා සෙන්ටිමන්ට් චේන්ජ් එකක් වෙන්න පුළුවන්. 1-to-1 ටාගට් එක හිට් වුණොත් අපිට පුළුවන් SL එක half කරන්න. ඒ කියන්නේ අපි ස්ටොප් ලොස් එක පාවිච්චි කරලා තියෙන පිප් 135ක් නම් අපිට පුළුවන් ඒකෙන් භාගයක් පාවිච්චි කරන්න. එතකොට 130 දෙකට බෙදපුවාම එනවා 68ක් විතර එනවනේ ආසන්න වශයෙන් 60 60 120ක් වගේ වෙනවා. ඒකට ඔයාලට පුළුවන් පිප් 68ක විතර ස්ටොප් ලොස් එකකට මේ ට්‍රේඩ් එක මූව් කරන්න. හැබැයි දැම්ම කරන්න යන්න එපා. 1-to-1 රන් වෙනකන් ඉමු. 1-to-1 රන් වෙනකන් ඉඳලා අපි පිප් 68කට අපේ ස්ටොප් ලොස් එක මූව් කරගමු. එතකොට අපි ඩොලර් 175ක රිස්ක් එක ගිහිල්ලා 175 දෙකට බෙදපුවාම අපිට එනවා 63ක් 62.5ක් විතර එනවා. එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ ඒ amount එක. ඒ හින්දා අපි අප්ඩේට් එක මම කන්ෆරන්ස් එකක් ගන්නවත් අප්ඩේට් එකේ ඉන්න. අර කලින් කිව්වා වගේම ගෲප් එක පින් කරලා තියාගන්න. දැනට ඔයාලගේ ට්‍රේඩ් එකේ මොකුත් රිස්ක් එකක් නැහැ. කලබල වෙන්න එපා ෆන්ඩඩ් accounts ගහද්දි මේක තමයි ස්වභාවය. අපිට බලා ගන්න පුළුවන් ඉකොනොමික් කැලෙන්ඩර් එකේ මේ වෙලාවේ මිචිගන් සෙන්ටිමන්ට් එක සර්ප්‍රයිස් නෙගටිව් විදිහට ආවා. හැබැයි ඒක ලොකු ඩේටා එකක් නෙමෙයි. ඒ කියන්නේ මිචිගන් සෙන්ටිමන්ට් එක ගත්තොත් එහෙම ගොඩක් වැදගත් වෙන ඩේටා එකක්. හැබැයි මේ වෙලාවේ ගෝල්ඩ් එක මේ වෙලාවේ යූරෝ USD එක ගත්තොත් එහෙම ගෝල්ඩ් එක ගත්තොත් මේ ඩේටා already price in. ඒ කියන්නේ අලුත් සෙන්ටිමන්ට් එකක් නෙමෙයි මාකට් එකට. දැනටමත් ඒ ඉවෙන්ට් ප්‍රයිස් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේවා නෙගටිව් ආවා කියලා අමුතුවෙන් ගෝල්ඩ් බයි වෙන්නේ නැහැ. හැබැයි රෑ 7:08 එක්ක අවදානම් ඉන්න 8ට සාමාන්‍ය වොලටිලිටි එකකින් ගෝල්ඩ් සෙල් වෙන්න හරි ගෝල්ඩ් බයි වෙන්න හරි පුළුවන්. බයි හරි සෙල් හරි වෙන පැත්තට පිප්ස් 35ක 40ක මූව් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. හරියටම රෑ 8ට නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඕපන් එකේදී. එහෙනම් අපි අප්ඩේට් එක හම්බෙමු. මම කන්ෆරන්ස් එක එඩ් කරනවා. එතකොට අපි ඊළඟ වෙබිනාර් එක ගන්න හෙට. අපි බලාගෙනමු මේ ට්‍රේඩ් එකට නිදහස රන් වෙන්න දීලා. එහෙනම් ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි හෙට කන්ෆරන්ස් එකේදී කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.